ස්ථානවලට කිසිදු වැඩිවීමක් නැහැ මේ ගාස්තු සංශෝධනයේදී. ඒක විශේෂ තත්ත්වයක්. ඒ වගේම ඒකට දිගට වඩා අඩු කාණ්ඩවලට ඒ කියන්නේ ගෘහස්ථාන්ත්‍රයේ 8%ක විතර වැඩිවීමක් තියෙන්නේ. මේ වැඩිවීමත් අපි රුපියල් වලින් ගත්තොත් එහෙම ඒකකයක් රුපියල් 4කට තිබුණු ඒකයක් 750කින් 450 දක්වා වැඩි වෙනවා. මාසික ගාස්තුව රුපියල් 75ට තිබුණු මාසික ගාස්තුව අද මධ්‍ය රාත්‍රියේ නම් රුපියල් 80 දක්වා රුපියල් 5කින් තමයි වැඩි වෙන්නේ. ඊළඟට ඒකට 30 60 කාණ්ඩය ගත්තාම මෙතෙක් රුපියල් 6කට තිබුණු ඒකයක් රුපියල් 8 දක්වා රුපියල් 2කින් පමණයි ඉහළ යන්නේ. මාසික ගාස්තුව රුපියල් 10කින් රුපියල් 200 සිට 210 දක්වා ඉහළ යනවා. මේ කාණ්ඩ දෙකේ සමස්ත බිල ගත්තොත් එහෙම පරණ අද තියෙන බිලට වඩා හෙටින් පටන් ගන්න මාසයේ එන බිලේදී රුපියල් 20ක් විතරයි ගාස්තු වැඩි වෙන්නේ. ඒකට සමස්ත බිල වැඩිවීම ඊළඟට දෙවෙනි කාණ්ඩය ගත්තාම 130 60 අතර ඔවුන්ගේ අද දක්වා පැවති බිලක් සංසන්දනය කළොත් ඉතින් පටන් ගන්න අලුත් බිල ක්‍රමයක් එක්ක ඔවුන්ගේ බිල් පතක සමස්ත වැඩිවීම වෙන්නේ රුපියල් 85ක තරම් සුළු මුදලක් 100කටත් අඩුයි. ඊළඟ කාණ්ඩ ගත්තාම 61 90 සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 240කට සීමා වෙනවා. ඊළඟට 121 180 ගත්තාම සමස්ත බිල්පත් වැඩිවීම රුපියල් 840කට සීමා වෙනවා සංසන්දනාත්මකව. ඊළඟට 180ට වැඩි කාණ්ඩයක තමයි තරමක් සැලකිය වැඩිවීමක් තියෙන්නේ. එයත් රුපියල් 2020කට සීමා වෙලා තියෙනවා. යන ගෘහස්ථානයේ බිල්පත් වැඩිවීම රුපියල් 20 සිට රුපියල් 2020 අතර මුදල් ප්‍රමාණයකින් විතරයි වැඩි වෙන්නේ. ඊළඟට ආගමික ස්ථානවල ගත්තාම අනුමුලිකයෝ වගේ ඒකට 90ට වඩා අඩුවේ පරිභෝජනය කරන කිසිදු ආගමික සහ මුල්‍යායතනයකට ගාස්තු කිසි ලෙසකින්වත් වැඩි වෙන්නේ නැහැ. ඊළඟට ආගමික ස්ථානවල ඒකට 180ට වැඩි නමුත් 180ත් 90ත් අතර කාණ්ඩවලට මාසික ස්ථාවර ගාස්තුවේ කිසිදු වැඩිවීමක් වෙන්නේ නැහැ. ඔවුන්ගේ ඒකක ගාස්තුව වැඩිවීමක් වෙන්නේ ඒද වැඩි වෙන්නේ 1.50 සහ 7 රුපියල් 4 කියන පරාසය තුළ පමණයි ඒකක ගාස්තුව වැඩිවීම වෙන්නේ. ඊළඟට අපේ විශේෂ අවධානය යොමු වෙලා තියෙන කර්මාන්තාංශයට පහුගිය වර්ෂයට සාපේක්ෂව විශාල වශයෙන් අපේ සැලකිය යුතු ලෙස අඩුවීමක් වෙන්නට පුළුවන් 120ක ගාස්තු වැඩිවීමේදී 15ක බලපෑම තිබුණාට ඒ කර්මාන්තාංශයට වැඩිවීම වෙන විශේෂම කුඩා කර්මාන්තාංශයේ ඒකක ඉල්ලුම මත වර්ගීකරණය කරනකොට ඒ අංශ වලට රුපියල් 1කින් තමයි ඒකකේ වැඩි වෙන්නේ. ඒ වගේම මාසික ගාස්තු රුපියල් 50කින් වැඩි වෙන්නේ. ඒ වගේම මේ කර්මාන්තාංශයේ 300ට වැඩි වෙනකොට ඒක ගාස්තු රුපියල් 4කිනුත් මාසික ගාස්තු රුපියල් 50කිනුත් තමයි වැඩි වෙන්නේ. සමස්තය පිළිගත්තාම රුපියල් 4කිනුත් ඒ අංශයට ඒක ගාස්තු වැඩි වෙනවා. මාසික ගාස්තු රුපියල් 50කින් තමයි වැඩි වෙන්නේ. විශාල කර්මාන්ත හෝටල් පොදු කාර්ය කියන අංශවලට ස්ථාවර ගාස්තුව දැන් පවත්වන රුපියල් 5000 ලෙස පවතිනවා. ඒ වගේම මාසික ඉල්ලුම් ගාස්තුව පමණක් රුපියල් 100කින් ඉහළ යනවා. ඒ අයගේ ඒකක මිල ගණන් රුපියල් 23 පවතින ඒකකේ රුපියල් 28කින් දක්වා ඉහළ යන රුපියල් 5කින් 13 පවතින ඒකකේ රුපියල් 15 දක්වා රුපියල් 2කින් සහ රුපියල් 11 පවතින ඒකකේ රුපියල් 12 දක්වා රුපියලකින් ඉහළ යනවා. ඒකට අපිට පේනවා ඒකක ගාස්තු වැඩිවීම 750ත් රුපියල් 9ත් අතර තමයි පරාසයකින් වැඩි වෙලා තියෙන්නේ. මාසික ගාස්තු වැඩිවීම රුපියල් 50ත් රුපියල් 100ත් අතර මට්ටමකින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒ වගේම විශේෂතාවයක් වෙන්නේ EV charging station සඳහා විදුලි ගාස්තු වෙනස් කිරීමක් නැහැ. රටේ තියෙන මේ සිරසර සංවර්ධන සහ පුනර්ජනනීය අරමුණුත් එක්ක ගත්තාම මේ ගාස්තු ඒ ක්‍රමයෙන්ම පවත්වාගෙන යාමට තීරණය කළා තියෙනවා. විශාල බලපෑමක් නොවන වීදි ලාම්පු ඒ වගේම කාලපාරික ගාස්තු ක්‍රමයක් පාවිච්චි කරන අයට ඒ වගේම ලංකා ලෙකෝ සමාජයේ පෙරගවීම් ක්‍රමයට සම්බන්ධ වෙන පාරිභෝගිකයන්ට සුළු වැඩිවීමක් තියෙනවා. සමස්ත වැඩිවීම බිලියන 276ක් ඉදිරිපත් කරපු යෝජනාව බිලියන 268කට සීමා කරලා තියෙනවා. ඒ 268ට ඉලක්කය ළඟා කර ගැනීම සඳහා 15ක සමස්ත වැඩිවීම මේ විදිහට ක්‍රියාත්මක කරනවා අද මධ්‍යම රාත්‍රියේ සිට. අවසරයි එහෙනම්